හලෝ ළමයි good morning නෑ දැන් good morning යන්න බෑ දැන් හවස එකට විතරදී good afternoon නේද අද අපි කියන්නේ මායි චන්දිමය විතරයි අපි යනවාද මේ අපේ ගමනක චූටි කන්දක් තියෙනවා ඒක නගින්න එළියට බැස්සා මේක දැන් ඉන්න බෑ ඉතින් මේ ඒ හින්දා යනවා චූටි වීඩියෝ එකක් ගෙනවා ඔයාලට දැන් චන්දිමය ඉන්න කට්ටිය කිසුක්සාව ළඟ මං කඩේ මොනවා හරි අරගෙන එතෙන් සෙට් වෙන්න ඕනේ. ඒ පැත්තෙන් තමයි නගින්න තියෙන්නේ. එහෙනම් අපි හම්බෙමු. මේක බයිට් වර්ග ගොඩක් තියෙනවා. මට සෙට් එකක් තිබ්බනේ. උනාට පිස්සු දෙනවා දැක්කම. බයිට් වර්ග ගන්නවා බිස්කට් එක ගන්නවා. හරි බිස්කට් එක ගමු. මේ බිස්කට් එක රසයි ටිකක්. මම ඊට කලින් මේ කාලා දිනා මේ රහයි. ඔයාලට මතකද මම අර බුසන් වීඩියෝ එකේදී මෙන්න මේ බිස්කට් එක ගත්තා. මේක රසයි. බිස්කට් එකයි මේකයි එකෙන් දෙකෝ. මේ තුන ගමු අපි. America. Imo igo juice America. Apple chocolate දෙකයි බිස්කට් එකයි. हाँ? 아니. 이거 본인 아니죠? 저 මේක 5900. කොනම් දෙකයි මේක කොනම් දෙකම මාවද. 1650. ආයි. බඩු ටික ගත්තාම දැන් අපි යමු චන්දිමය ඉන්න ගෙවල් පැත්තට. අපි ඉන්නවට පිට චන්දිමය ඉන්න දිහා පොඩක් දුරයි ඉතින්. මං යනවා පයින් කොහම හරි. එයාට ලෑස්තිලා ඉන්න කිව්වා දැන්. අද කොහොමත් මේ පල්ලට බහිද්දි නම් එන වෙලාවක් ඇයි මොකද දැන් එකක් පහ වෙනවා නගින්න ලෑස්තිද්දි යන්නත් එන වෙලාවක් ඇයි අවුලක් නැහැ හෙට හවස නෑ වැඩ අර කන්දේ තමයි නගින්න ඉතින් රෑද දෙන්නේ කන්ද මේ ඕකට මම ඔය කට්ටිය එක්කන් යන්නම් ගස්වල කොළේම ලස්සනට පාටම වෙලා ඉච්චාම මේ එතකොට තමයි ඒක උඩ ලස්සන පන්සලක් තියෙනවා බුන්සන් සංගින කන්දේ මට පන්සලට යන්න බැරුණා මේ වීඩියෝස් මම දාලා දෙනවා YouTube එකට බලන්න කැමතිනම් එයාලා හිටපු ගෙදර කොහොම හරි මේ ඉස්සරහ කඩයක් තියෙනවනේ මතක විදියට. එයාලා ඉන්න ගෙදර මේකත් නෙවෙයි. එයාලා ඉන්න ගෙදර මේ ඔක්කොම එක වගේ. ගෙවල් හැම එකක්ම එකම විදිය තියන්නේ නිකන් අර හිතා ගන්න බෑ. එතකොට මට මතක විදියට කට්ටිය හිටපු ගෙදර බලමු මෙහෙද කියලා. බලමු ගයිස් ඉන්නද කියලා. ඕ. ගෙදර කවුද? චන්දි බයියා චන්දි බයි නැද්ද? චන්දි බයි නැද්ද? ඒ නැද්ද තාම ඇඳගත්තේ මිනිහා? ඉච්චෙක්ට ඉන්න කිසුක්සා. මේ අලුතෙන් ආවා කියලා. හරි. මේ මමන් සංගය ඉන්න එදා ගිහුව. එදා ගිහුව සෙට් එක. අනිත් ගමන් සංගය ඉන්නවා. ලුන් දාගෙන හරි මේ යන්න ඔන්න ළමයි දැන් අපි චන්දිමය සෙට් වුණා. කැප් එක දාන්න දෙන්න. චන්දිමය මයි දැන් යන්නේ. දැන් දෙකත් පහයිද නගින්න. නගින්න පටන් ගන්න ඉන්නේ දෙකත් පහයි. පුළුවන් තරම් ගිහිල්ලා කොහොමද එද්දි නම් හවස් වෙනවා. ලොකු වීඩියෝක් බලන්න පුළුවන් උඩට. ටිකක් අඳ උසයිනේ. මේ පැත්තේ තියෙන ගෙවල් බලන්නකෝ. බලන්න ඉන්න පැතියන පළාතේ තියෙන ප්‍රදේශ අනුවත් තියෙන ගෙවල් හැඩේ වෙනස්. දැන් අපි එදා අර වැලේ කිමේ වැලේ නාන්න ගිය ප්ලේස් එක පැත්තේ සම්පූර්ණ ගමක් නේ. එතකොට ගෙවල් තැනින් තැන තියෙන හරි නිදහස් පරිසරයක්. දැන් මෙහෙ ටවුන් බදන ටිකක්. එතකොට මෙහෙ ඉතින් ඔක්ක තැන එක තැන තමයි ගෙවල් දින පේනවනේ. ඔය විදිහට දෙන්නේ. අපි උඩ නැගලා හම්බෙමු ආයේ. ඔයාලට මම පෙන්නන්නම් ඉස්කෝලයක් තියෙනවා. ඒක අර ෆැන්ටසි කතාවල තියෙන අර හැරි පොටර් එකේ තියෙන මැජික් ඉස්කෝලේ තියෙන්නේ. අන්නේ මැජික් ඉස්කෝලේ වගේ වහලේ තියෙන එකක් තියෙනවා. මේ මොනවද ගෙඩි ජාතිකුත් තියෙනවා. මේ බලන්නකො. වව්. ඒක නම් මරුවේ. අර ඒක වහලේ ලස්සනයි අර මැජික්
අර ෆැන්ටසි ලෝකවල තියෙන ෆැන්ටසි කතා අපි බලන්නේ. අන්නේ ෆැන්ටසි කතාවක වහල මේ ගෙදරක් වගේ මාලිගාවක් වගේ. ඉස්කෝලයක් ඒක. හරි ලස්සනයි. හැමද ලුක් එකක් තියෙනවා. බලන්න මෙන්න ඉතින් අර ඔකට මම ඉදා පෙන්නම ගෙඩි ජාතිය තියෙනවා. දැන් මෙන්න මේ පාර දිගේ තමයි පුඩු නගින්න යන්නේ. හරි ලස්සනයි මේ ඉස්කෝලේ. මේ පැත්තේ වගා කරලා තියෙනවා. ෂෝක්. ඒලවලු කොටුවක් තියෙනවා. ඔන්න දැන් චුට්ට view එකක් එන්න පටන් ගන්න තියෙන්නේ. මේ ඔයාලට අර මම දවසක් ගිහපු කන්ද තමයි තියෙන එන්නහස කියන කන්ද. මම ඔයාලට වෙන්නා මීට කලින්. අපි ඒක දැන් ඒ කන්දේ මේ එන්නහස නෙවෙයි සෝරි. බුන් සෝන්සන්. ඒ කන්දේ ආයෙත් යමු. ඒ අර අය සොහනක් නේද? මොන්න බලන්න මේ කොරියන් කට්ටියගේ තියෙනවා මේ සොහන. පේනවද? චූසොක් එකට ඔය තියෙන බැම්මක් ඔය තියෙන උඩින් තමයි කට්ටිය එලවලු පළතුරු හැම තියලා මේ එලවලු පළතුරු හැම තියලා අර මැරිච්ච කට්ටියට මේ අර අපි දාන දෙනවා වගේ කරන්න දෙයක් අන්න ඒ වගේ දෙයක් කරනවා ඒ කට්ටිය පූජාවක් කරනවා මේ දැන් මේ අද චූසොක් දවසක් අපි දැන් කන්ද නගින්න පටන් ගත්තා බලමු මේ පැත්ත පොඩ්ඩක් වෙනස් මෙතන තියෙනවා මේ පොඩි පාක් එකක් වගේ තමයි එන්න මේ වන්න මේ ගස් වල තියෙන ගෙඩි මේ ගොඩාක් තියෙනවා ඔයාලට පේන්නේ නැද්ද මම සූම් කරලා පෙන්නන්න පේනවා මේ පොඩ්ඩක් හරිය නිදහස් අර ගෙඩි ජාතිය අයියා මේව පට්ට ගන්න ඉන්න මම ඔයාලට වෙන්නන්න පොඩි ගෙඩි පළතුරු ජාතියක් තියෙනවා මේ ඔව් මෙන්න මේක පට්ට ගණන් කඩවල් වල තියෙනවා ඔයාලා දැකලා ඇති මෙන්න මේ ගෙඩි තේරෙනවද මේක හරි ගණන් ඉදිච්චාම මේ දැන් කන්න බෑ ගැට ඉදිච්චාම ඇතුළ කොළ පාටයි වගේ YouTube channel තියෙන්නේ මේ කෑම හද පළතුරු වලින් අනම්මනම් හදන ඒ වගේම මම දැකලා තියෙනවා ගොඩක් මේ කෑම මේ ගෙඩි జాතිය තේරෙනවද මේ ගොඩාක් තියෙනවා ්‍රී දානේ බලන්න මේ මෙතන මේ බැඩ්මින්ටන් ගහන් ප්ලේස් එකක් තියෙන එක ෆ්‍රී දානි කරා උඩත් ෆුට්බෝල් උඩත් තියෙන උඩ ෆුට්බෝල් මේකක්ද තියෙන්නේ මේ මේක වොලිබෝල් උඩ එක වොලිබෝල් මේක බැඩ්මින්ටන් මේ කොල්ල ටිකක් එතන වොලිබෝල් ගන්නවා සෙල්ලම් ගන්නවා ඔයයි කූලන ක්‍රමේ අපේ කම්පැනි කකුල් කපත් තුල තියෙන මේ කැලි යාමන තමයි මේවා තියෙන්නේ සිනෝසං චොංසං මේ සිනු කන්දර යන පාර තමයි මේක. අර අපි කිව්වේ අර සිනෝ කන්ද අර නෙට්ට නේක. මේක චොබ් බුල්සා. ඒක චොන් බුල්සා. පන්සලක් නේද? පුල්සා කියන්නේ පුල් කියන්නේ නිකන් කන්ද පුල් කියන්නේ අර බුඩිස්ට් කියන අර්ථයනේ. මේක අපි නගින්න. අපි මේකට තමයි යන්නේ ළමයි. දැන් මෙතන ඉඳන් සිනෝසන් එකේ අර උඩම පීක් එකට කිලෝමීටර් 4ක් තියෙනවා. මේ කට්ටිය අහලා මේ පැත්තේ කන්ද නැන් ගහම ලස්සන ප්ලේස් යනවා. 아저씨, 이쪽에 가면 등산할 수 있을까요? 등산? 아, 좀 늦었어요. 근데 해가 빨리 지잖아요. 저는 선체 얼리. 이쪽에 여름보다는 빨리 지잖아 해가. 더 아름다운 것도 없을까요? 예. 이쪽에 가면 아름다운 것도 없을까요? 별로 없을 것 같은데. 별로 없을 것 같아. 요 그냥 가면 이제. 아, 그러세요? 예전에 비행기. 우리 등산하려고 왔는데 아직 등산을 하려면 지금 여기로 올라가야 되는데. 올라갔다가. 자, 은하수로 갈 수 있을까요? 갈 수 있죠. 근데 올라가서 내려가야 되는데. 자 봅시다. 그 삼거리는 요 차 타고 왔어요. 네 우리 차. 아니 차 없어요. 차 없어요. 그러는데. 우리 집은 이 근처에 있으니까 이거 괜찮아요. 신호산. 신호산 안에 신호산으로 갔다가 요쪽 루트. 이쪽부터 그쪽에 내려오면 돼요. 알았어. 네. 그렇죠. 네, 알았어요. 걸로 내려오면 되죠. 네. 근데 지금은
진짜 제신데. 여기부터 4km 되면 있을 거예요. 제신데 저기. 지금 가면은 해질 것 같은데 근데 좀 늦었는데 조금. 좀 늦어도 괜찮아요. 올라 올라가면 되고. 이쪽에 이쪽에. 이쪽으로 신호상 올라가셨어. 네. 그렇게 할게요. 감사합니다. 예, 예. 신호기는 간들에 하면 되네. 여기부터? 예. 신호상 올라가셨어. 네. මෙන්න මෙතනින් තමයි කන්ද පටන් ගන්නෙ. මේ යහනවා. දැන් පරක්කුයි නේද කියලා නගින්න. අපි යොමුත් යමු සිනවන්දර කියලා හැ පැත්තෙන් බහිනවා. දැන් රැය වෙනා කොහොමද දෙද්දි කරන්න දෙයක් නැහැ. කමන්නේ. මේ යනවා දැන් ඉතින්. ඔන්න අපි කැලෑවට ඇතිලුණා දැන්. මෙතනින්දී උඩහට ලොකු හයික් එකක් තමයි තියෙන ළමයි. මේ කට්ටිය දැන් මේ තියෙන සෝන් දැන් චූසොක් එකෙන් ළමයිනේ. චූසොක් කියන්නේ මලවුන්ගේ දිනේ. මලවුන් සමරන දිනේ. එතකොට ඒ නිසා තමයි මේක දැන් මම දැක්ක කොරියන් කට්ටියක් පහල ඉන්නවා. එයාලගේ සොහොන් වලට ඇවිල්ලා සුද්ධ බුද්ධ කරලා මේ මම ඉස්සලා කිව්වේ එයාලට කෑම කැවිලි ජාති එහෙම එතන තියලා එයාලට අනුමෝදන් කරලා ඒ කට්ටිය මම කෑම කනවා විසික් කරන්නේ. අපි තොইল බයිල් ගාලා විහිකාට එයාලා විහික් කරන්නේ. යක්කු කනවා වල ඉතන. එයාලම අපව කනවා ඒවා. ඒ හින්දා තමයි මේ සොහොන් දැන් සුද්ධ කරලා තියෙන පොඩක් තැන් වල. මේ හැමදැනම සොහොන් තියෙන මේ කැලේ. පොඩක් තැන් වල. මේ දැන් අතනතර තියෙන සොහොන් ගොඩක් ඒවා සුද්ධ කරලා තියෙන ඔක්කොම. මේ මං කල්පනා කරන්නේ මෙච්චර ලොකු කන්දකට මේ මිනිස්සු කොහොම මිනිහක් උස්සන් යනවද දන්නේ. හිතාගන්න බැහැ. උඩටම තියෙනවනේ. බ්‍රිජ් එකක් තියෙනවා නේද? මෙතන තියෙනවා මේ පැත්තේ තමයි බ්‍රිජ් එකක්. සොනම් කියලා බ්‍රිජ් එකක් තියෙනවා මේ පැත්තෙන්. එතකොට මේ පැත්තටම සිනෝකන්ද. සිනෝකන්දට කිලෝමීටර් 3යි ගණන් තියෙන දුර වැඩි. හරිද? අන්දොන් චේයුක් කොංගොන්. අපි දැන් මෙහෙ ඉඳලා තමයි අන්දොන් චේයුක් කියන ගාඩන් එක පැත්තේ ඉඳලා තමයි අපි ආවේ ළමයි. හරිද? අපි කිලෝමීටර් 2ක් ඇවිල්ලා තියෙනවා දැනට. මෙන්න මේ පැත්තෙන් තමයි දැන් අපි යන්න හිතාගෙන ඉන්නේ. මොකද දැන් සිනෝ පැත්තට ගියොත් එහෙම දුර වැඩි. 3යි ගණනක් තියෙනවනේ. මෙහෙට ගියොත් 2මාරක් 2:70ක් වගේ තියෙන්නේ. මෙහෙට ගිහිල්ලා අපි බයමු මේ පැත්තෙන් කොහෙන් හරි නේද? දැන් ටයිම් එකත් එක්ක එකම ගන්න සුදුසුම වැඩි. බලමු. මොකක් ගන්න අරකට යන්නේ? මෙන්න මේ ටික පොඩි. මේ ටික පොඩි අර වයි මේ අර සීතලත් එක නිකන් මොකද්ද දිනව නේද මේ අර ලංකාවේ ටයිප් එකක්. මේ උර ඉන්නවා සෑහෙන්න. කොරියන්ගේ ප්‍රධාන ආහාරය මේ සෑහෙන්න ඉන්නවා. මේ ඉතින් අපි යනවා මේ පාලමට. බලන්න මේ පැත්ත සම්පූර්ණ දිගටම කැලේ තියෙන්නේ. පොඩ්ඩක් ලංකාවේ ලුක් එක වගේම තියෙනවා මේ ටික නම්. ඔව්. ගන්න මේ ගස්වල පෙඳ පාසයෙන් බහැලා මේ මෙහෙට ටික වහින්න ලයින් එකක් එහෙම ඇති. අපි යමු. දැන්නම් අර හුලගත් එක්ක අමුතු මේකක් තියෙනවා. ලංකාවේ මේ ෆොරස්ට් එක යද්දි දැනෙන ෆීලින් එක 50%ක් වගේ 100ක් දැනෙන්නේ නැහැ. 50%ක් වගේ දැනෙනවා. ඒ කියන්නේ අපේ රටේ තියෙන කැලෑවල තියෙන ජෛව විවිධත්වය මෙහෙ නැහැ. මේ ටිකක් ඒකාකාරී පරිසරයක් තියෙන්නේ. අන්න ඒකයි වෙනස අපේ රටයි මේ රටවල. ඔය පහල ඇති ගමක් කොයි.
අර ගඟවද? ගඟ අර බුසන් යන එක. නෑ හංගඟ නෙමෙයි මද ඔය. මේ පැත්ත ළමයි කිමේ වන්න බලාගන්න. මේ පැත්ත කිමේ හරිද? එතකොට මෙහි ඉඳලා මෙහෙට එද්දි අපිට හම්බෙන පළවෙනි ගඟ තමයි අරක. පළවෙනි ක්ලොස් එක. ඔය අපි ආන් හර ටිකේ ඔයාලට මතකද දන්නේ මං ගියා මෙන්න මේ ටික ඇවිදින්න මෙන්න මේ ටිකේ. ආව දවස්වලදී ඊට පස්සේ දෙවෙනි ගඟ තමයි අරක. ඔය තමයි ඔය ගඟ ක්ලොස් කරපුවම තමයි බූසන් සිටි එක තියෙන්නේ. ඔය ඈත පේනවද? ඔය ඈත බූසන් සිටි එක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ මැදින් තියෙනවා ළමයි මේ අර වෙන්නේ අර අතන තියෙන්නේ එයාපෝට් එක පේනවද? ඔතන තමයි කිමේ එයාපෝට් එක ඉන්ටර්නැෂනල් එයාපෝට් එක තමයි ඔක. අන්න ළමයි ඈත තියෙනවා මුහුද හරියද? ඔන්න මට ඒක ඔකට වෙන්නන්න බැරිනේ. ඔන්න මුහුද ඈත තියෙනවා. ඔය ඈත මුහුද තියෙන්නේ. මෙතන එක ගඟක් යනවා. මෙන්න මේ පැත්තේ එක ගඟක් යනවා. අනිත් පැත්තෙන් අනිත් ගඟ යනවා. මේ දෙකම අතරින් ඈතින් මුහුදට යන එකතු වෙනවා. එනවාද? ඔය ඈත පේන්නේ ගංමෝය. ගංමෝය තමයි. මෙතන ගංමෝය ළඟ අර ලස්සන බ්‍රිජ් එකක් තියෙනවා පේනවද? ඒච්චර ඔකට එක පේන්නේ නැහැ ෆෝන් එකේ. අපි දැන් ආවා එක ප්ලේස් එකකට. බලමු ලොකු view point එකක් ඇති මට හිතෙන විදිහට උඩ. හා. තව ටිකක් අපි නගිමු උඩට. සුපිරිනේ ඔයි. වව්. අම්මෝ view එක. අඩෝ. මේ අර පේන ගල් ටිකනේ බං. බලවන් ඒක කිලෝමීටර් 2කමාරක් ආවේ නෑ. 360 එකක් තියෙනවා. කොරියාවේ. ඔන්න බලන්න තමයි කොරියාවේ 360 එක. අඩ ලංකාවේ ටයිප් එකේ තියෙනවා රායදරි අයියා. රායද නකල්ස් වගේ නිකන් ඇද. ගාවට ඔරේ කන්නේ. ඔව් කඳුනාම නකල්ස් නෙවෙයි. හැරිලා පල්ලහට යන්නේ නැතුව උඩහට ආපේ ගැන මාර් සතුටු වෙනවා. බලන්න මෙතන මේ ලස්සන වයිබ් එකක් තියෙන අර එහා පැත්තෙන් ඈතින් එයාපෝට් එක තියෙනවා. මම ඉන්න ඔයාලට පෙන්නන්න ඕන. මේ පැත්තෙන් අපි යමු. මෙන්න මේ පැත්තෙන් පටන් ගමු. අපි දැන් අතන පහලින් තමයි මේ පැත්තට මම දකුණු පැත්තට හැරුණේ. දකුණෙන් යන්නේ වමට ගියා නම් ආන් අර පැත්තෙන් සෙට් වෙනවා අනහසා පන්සල සිනු කියන මේ පන්සල සෙට් වෙනවා. එතකොට මේ රේන්ජ් එකම සිනෝකන්දර අදාළ රේන්ජ් එකක් ඇත්ත මම දන්නේ. මේ ටික පොඩි ලයින් එකක් තියෙන බලන්න නිකන් අර නකල්ස් වගේ ඒ වයිබ් එකක් තියෙන්නේ. එතකොට මෙහෙන් ආපුවම මේ පැත්ත කිමේ ටවුන් එක මේ පැත්තෙන් කිමේ ටවුන් එක අපි ඉන්න පළාත. ඊට පස්සේ ඔය කිමේ අපි ඉන්න පැත්ත ඉංජේදී කැම්පස් එක පැත්ත. එතකොට එතනින් ඈතට අර කිමේ පැත්ත මේ මෙතන හයින්න පාතක ළඟින් ඔර ඈත පේන්නේ කිමේ ටවුන් එක පැත්ත ඈත පේන්නේ. එතකොට මේ ඒරියා එක මර වගා කරලා තියෙන සම්පූර්ණයෙන්ම V කුඹුරු තියෙන්නේ. මේ පැත්තේ එක ගඟක් ක්ලොස් කර එහා පැත්තේ ඈතින් තියෙන එතකොට එයාපෝට් එක. මෙතනින් එහා පැත්තේ තියෙන මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නේ මෙතනින් මට පෙන්වන්න විදිහක් නැහැ. බුසාන් සිටි එක. කොරියාවේ දෙවෙනියට ලොකුම නගරය තමයි බුසාන්. ඈතට නිකන් කඳු තියෙන කොරියාව කියන්නේ සම්පූර්ණයෙන්ම කඳු ගොඩාක් තියෙන රටක්. කොරියාව සම්පූර්ණ කඳු සෑහෙන්න තියෙන රටක්. ඔන්න බලන්න දැන් මෙතනින් පටන් ගත්තාම මේ ඈතට නිකන් කඳු තියෙනවා පේනවද? වටේටම කඳු. ඒ හින්දා කොරියාවේ පාරවල් වල ගොඩාක් ටනල් තියෙනවා කියන්නේ. පාරවල් හදලා තියෙන්නේ කඳු හාරලා. කඳු හරහා යන්න කඳු හාරලා තමයි ගොඩක් පාරවල් හදලා තියෙන්නේ. සෑහෙන්න තියෙනවා එහෙම. ඊළඟ view point එකට යනවා අපි. ඉස්සුව හැදෙන view point එකකට අපි ඇවිල්ලා තියෙන්නේ ළමයි. අම්මෝ.
සම්පූර්ණයෙන්ම ඈතට යනකම්. ඒ කියන්නේ අර බිල්ඩින් එකක් කෙනා මේ මානවත් හොයන්න නැහැ. ඈතට යනකම් කොළ පාට. හැබැයි එහෙම්ම කැරකිලා ඔයාලට මම පෙන්නන්නම්. මේ පැත්තට ආවම මේ සම්පූර්ණයෙන්ම අර නගරබද. කන්දෙන් එහා පැත්තයි කන්දෙන් මෙහා පැත්තයි වයිබ් දෙකක්. මේ පැත්ත සම්පූර්ණ වයිබ් එක නගරබද. මෙහෙ දෙන්න අපි හොයන ලෝකෙ සම්පූර්ණයෙන්ම කොළපාට. ඉතින් ළමයි අද අපි ආව ලස්සන කන්දක් හොයාගෙන අර අතන ඈත සම්පූර්ණයෙන් පේන්නේ අර නකවුල් ස්ට්‍රේන්ජ් එක වගේම වයිබ් එකක් තියෙනවා. කොම්පානියෙන් ඒත් මේ වයිබ් එක තිබ්බේ ඒ කියන්නේ මේ විදිහම හඳු රේන්ජ් එකක් වගේමයි තියෙන්නේ. හේත් ඩකේ නකවුල්ස් වයිබ් එක මට ලාවට දැනුණා මේ සීතලත් එක්ක. ඉතින් අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. දැන් වෙලාව 4ට පහුයි මං හිතන්නේ අපි බලන්නට වහින්නත් එපායි. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු වෙන හැමෝටම.